කැමරාවක් තිබිලත් තාමත් සිනමටික් විඩියක් ගන්න බැරිුණාද? ප්‍රශ්න තියෙන කැම්ම ගෙන මේ ඔයා පාවිච්චි කරන සෙටිංස් වල. මම කියලා දෙන්නම් කොහොමද හරියටම සෙටිංස් ටික හදාගෙන මේ වගේ සිනමටික් වීඩියෝ එකක් ෂූට් කරගන්න කියලා. ප්‍රධාන වශයෙන් කැම් එක අපි පාවිච්චි කරන සෙටිංස් පහක් තියෙනවා. FPS, shutter speed, ISO, aperture සහ white balance. ඔන්න ඔය සෙටිංස් පහ හරියට තියෙනවා නම් ඔයාලගේ වීඩියෝ එකෙත් සිනමැටික් ලුක් එකක් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මම මේ වෙනකොටත් වීඩියෝ ලයිටිංగ్ සහ ක්ලීන් ඔඩියෝ ගැන වීඩියෝස් දෙකක් කරලා තිනවා. අපේ මේ වීඩියෝ මේකින් වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් පළවෙනි වීඩියෝස් දෙක බැලුවේ නැත්තම් කාඩ් එක වැටෙයි. දැන් ගිහලා බලන්න මේ වීඩියෝස් දෙකම. ඉතින් මේ ප්ලේලිස්ට් එකේ ඔයාලට වීඩියෝ මේකින් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් එපිසෝඩ් මම අරගෙන එන්න තමයි හදන්නේ. ඉතින් හැම සෙනසුරාදාම හවස 4ට මම එපිසෝඩ් එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් මේ තමයි 3 වෙනි එපිසෝඩ් එක. අපි කතා කරමු මොකද්ද මේ FPS කියන්නේ කියලා. FPS කියලා කියන්නේ frames per second. ඒ කියන්නේ තප්පරයකට රෙකෝඩ් වෙන frames ගන්න. ඉතින් මේක ගොඩක් අය හිතනවා ඒක ලොකු වැදගත්කමක් නැතුව ඇති. ඒක එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඔයාලා වීඩියෝ මේකින් සයිට් එකට එනකොට ඒක ගොඩක් වැදගත් දෙයක්. දැන් එන අලුත් කැමරාස් වල 60 fps ඊට වැඩිය ඕන fps ෂූට් කරන්න පුළුවන් කැමරාස් දැන් ඕන තරම් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සිනමැටික් ලුක් එකක් ගන්නකොට අපි යූස් කරන්න ඕනේ 24 fps. සාමාන්‍යයෙන් YouTube වීඩියෝ එකකට වගේ ඔයාලා වීඩියෝ ෂූට් කරනවා නම් 30 fps තමයි හරිම fps ගන්න. ඔයා ස්ලෝ මෝෂන් වීඩියෝස් කරනවා නම් 60 fps එහෙම නැත්නම් ඊට වැඩි fps ගණනක් යූස් කරන්න පුළුවන් වීඩියෝ එකට. ඊළඟ දේ තමයි shutter speed. FPS විතරක් සෙට් කරලා වැඩක් නැහැ. අපි ඒකට මැච් වෙන විදිහට shutter speed එකත් මැච් කරන්න ඕනේ. මේකෙදි හොඳ රූල් එකක් තියෙනවා. 180 degree rule කියලා තමයි අපි ඒකට කියන්නේ. 24 FPS නම් ඔයා සෙට් කරලා තියෙන්නේ shutter speed එක 50 වගේ අපි යූස් කරනවා. 30 fps නම් සෙට් කරලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් 60 shutter speed වගේ යූස් කරනවා. ඒ කියන්නේ shutter speed එක 60 වගේ දාගන්න පුළුවන්. ඔයා 60 fps නම් සෙට් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි shutter speed එක 1:5 වගේ තියාගන්නවා. ඊළඟ දේ තමයි ISO. ISO වැඩි කරන තරමට කැම් එකේ සෙන්සර් එක ලයිට් වලට ඉෆෙක්ටිව් වෙනවා. ඒ කියන්නේ ISO වැඩි කරනකොට ඔයාලගේ වීඩියෝ එකේ එළිය වැඩි වෙනවා. සරලවම කිව්වොත් එළිය වැඩි වෙනවා. හැබැයි මේ විදිහට ISO වැඩි කරන්න ඔයාලගේ වීඩියෝ එකේ වීඩියෝ නොයිස් එන්න ගන්නවා. එතකොට ඔයාලගේ වීඩියෝ එකේ ක්වොලිටි එක ඩ්‍රොප් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ ISO එක අඩුවෙන් තියාගන්න. ඉතින් ISO එක අඩුවෙන් තියාගන්න නම් ඔයාලගේ ලයිටින් සෙටප් එක හොඳට තියෙන්න ඕනේ. ඉතින් ලයිටින් සෙටප් එක ගැන මම වීඩියෝ එක කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඊළඟ දේ තමයි aperture එක. aperture එක ඔයාලා පාවිච්චි කරන lens එකෙන් lens එකට වෙනස් වෙනවා. මම දැන් පාවිච්චි කරන්නේ 50mm 1.8 aperture එකක් තියෙන lens එකක් නිසා background blur එක ටිකක් වැඩි. මොකද aperture එක 1.8 නිසා. ඉතින් මේ aperture එක කියන්නේ මොකක්ද කිව්වොත් එහෙම සරලවම මම කියන්න ඔයාලගේ cam එකේ lens එකට ගමන් කරන ආලෝකය අඩු වැඩි වෙන setting එක තමයි aperture එක කියලා අපි කියන්නේ. aperture එකේදී වෙන්නේ lens එකට යන එළිය අඩු වැඩි කරන එක. ඕක තමයි සරලවම aperture එක කියලා කියන්නේ. මම මෙතනදී 1.8 aperture එකම යූස් කරනවා. මොකද මෙතන මම විතරයි සබ්ජෙක්ට් එකකට ඉන්නේ. හැබැයි ඔයාලා වීඩියෝ එකේ ඔයාලා තනි කැම් එකකින් පොඩ්කාස්ට් එකක් හරි මොකක් හරි ෂූට් කරනවා නම් එතකොට ඔයාලගේ වීඩියෝ එකේ ඉන්න සබ්ජෙක්ට් ගන්න වැඩි වගේ නම් අනිවාර්යයෙන්ම මේ aperture කියන එක අඩු කරගන්න. ඊළඟ දේ තමයි white balance. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ මෙන්න මේ white balance mode එක. ඉතින් ඔයාලගේ කැම් එකේ default white balance කීපයක්ම තියෙනවා. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන්නේ මෙන්න මේ white balance එක. එහෙම නැත්නම් ඔයාලට custom white balance එකක් set කරගන්නත් පුළුවන්. කිසිම වෙලාවක ඔයාලා වීඩියෝ එකක් shoot කරනකොට auto white balance use කරන්න එපා. මොකද auto white balance එකක් use කරනකොට ඔයාලගේ එකම වීඩියෝ එකේ තැන් වල colors වෙනස් වෙන්න පුළුවන් white balance එක නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම manual set කරන්න ඔයාලගේ white balance එක. මගේ කැම් එක එහෙම නැත්නම් Canon 750D තමයි මම යූස් කරන්නේ මගේ කැම් එක විදිහට. ඉතින් ඔයාලා මගේ වගේ කැම් එකක් යූස් කරන කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ outdoor වීඩියෝ එකක් ෂූට් කරනවා නම් සාමාන්‍යයෙන්
24 fps වගේ සෙට් කරගන්න. ඒකට මං කිව්ව 180 degree rule එකට අනුව 50 shutter speed එකක් use කරන්න. ISO 100 වගේ තියාගන්න. මොකද outdoor shoot කරනකොට ඉරේලිය හොඳට තියෙන නිසා. aperture එක 1.8 තියාගන්න. subject ගන්න වැඩි වෙනවා නම් aperture එක ටික ටික වෙනස් කරගන්න. ඒකට set වෙන විදියට. ඊළඟට white balance එක වලට පුළුවන් daylight mode එකේ තියාගන්න. ඉතින් ඒකෙදි natural lights cam එකෙන්ම set කරගන්නවා. හැබැයි auto white balance වලින් කවදාවත් වීඩියෝ එකක් shoot කරන්න එපා. ඔයාලා indoor වීඩියෝ එකක් shoot කරනවා නම් cinematic වීඩියෝ එකක් නම් මම කියන්නේ ඒත් ඔයාලට පුළුවන් 24 fps set කරලා තියාගන්න. ඒ වගේම තමයි 180 degree rule එකට අනුව shutter speed එක 50 තියාගන්න. ISO එක 200ත් 800ත් අතර වගේ තියාගන්න පුළුවන්. ඒක ඔයාලගේ lighting setup එක අනුව වෙනස් වෙනවා. දැන් මෙතනදී මම මේ වීඩියෝ එක shoot කරලා තියෙන්නේ ISO 400. මගේ shutter speed එක මම මෙතනදී 80 තමයි තියාගෙන ඉන්නේ. මොකද මගේ මේ lighting setup එකට set වෙන්නේ 80 නිසා. නැත්තම් මට පුළුවන් අඩු වැඩි කරලා හදාගන්න. මම ටිකක් මගේ background එක ටිකක් dark වෙන්න ඕන නිසා තමයි 80 use කරන්නේ. නැත්තම් 50 use කරන්නත් පුළුවන්. 50 වලදී පොඩ්ඩක් background එකේ එළිය ටිකක් වැඩි වෙනවා. ඒ නිසා මම shutter speed එක ටිකක් වැඩි කරලා තියෙනවා. ඒක මගේ වීඩියෝ එකට හානියක් නොවන විදිහට තමයි මම වැඩි කරලා තියෙන්නේ. ඔයා indoor shoot කරනවා නම් අනිවාර්යයෙන්ම white balance එක manual තියාගන්න. හැබැයි මගේ මෙතන තියෙන lighting උත් එක්ක මට set වෙන්න නිසා තමයි මම මේ white balance mode එක use කරන්නේ. ඉතින් ඔන්න ඔය settings ටික තමයි ඔයා වීඩියෝ එකක් shoot කරනකොට cinematic video එකක් shoot කරනකොට cam එකේ settings විදිහට use කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේක තමයි හරිම විදිහ කියලා. මම කියන්නේ මේ මගේ experience එකත් එක්ක මම හොයාගත්ත දේවල් වලින් තමයි මම මේ videos කරන්නේ. ඉතින් මගේ videos බලනකොට ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මම මොනවාම හරි දෙයක් දන්න නිසා තමයි මම කියන්නේ මේක එන්න perfect, මේක තමයි මේක මාර ලස්සන, මේක මාර cinematic කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඔයාලට තේරෙනවා ඇති මේ වීඩියෝ එක බලනකොට සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරනවට වැඩිය මේ වගේ වීඩියෝ එකක් කරාට පස්සේ කෙනෙක්ගේ ඇස් ඒකට ඇදෙන ප්‍රමාණය ටිකක් වැඩි. ඒ නිසානේ ඔයාලත් මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයාලගේ කැමරා එකේ settings ටික ඔයාලා ඉන්න environment එකට set වෙන විදිහට කොහොමද settings ටික හරියට හදාගන්නේ කියලා. ඉතින් වැඩි දිග නැති වීඩියෝ එකක් මේකත්. ඉතින් මේ වීඩියෝ එක දිග නැති වුණාට මේකේ තියෙනවා ගන්න දේවල් ගොඩක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නද කියලා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක like එකක් දාන්න. ඔයාලගේ videography කරන්න ආසාවෙන් ඉන්න යාළුවෝට මේක share කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. කොහොමද මේ වැඩේ හොඳයිද දිගටම කරගෙන යන්නද? එහෙම නැත්නම් ඔයාලගේ මොන හරි ideas තියෙනවද? ඔයාලට මොන හරි ඕන කරන videos තියෙනවා නම් comment එකක් දාන්න. එතකොට මම ඒවා කලින් කරලා මම දැන් හදාගෙන ඉන්න වීඩියෝස් පිළිවෙල වෙනස් කරලා ඔයාලට අවශ්‍ය වීඩියෝස් ඉස්සෙල්ලා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මං ගෙල්ලන්න. බයි.